Hi guys කොහොමද ඉතින් ඔයාලට ඔනේ ඉතින් අපිට අද තෙල් ප්‍රශ්න. ඒ නිසා අපි අද බස් එකේ යනවා හුණුගල් පොකුණ බලන්න. ඉතින් මේක තියෙන්නේ බලංගොඩ කල්තොට පාරේ. කල්තොට පාරේ තැන්න කියලා ගමක් තියෙනවා. මෙන්න මේ තැන්න කියන ගමේ තමයි මේ හුණුගල් පොකුණ තියෙන්නේ. ඔන්න අපි දැන් බස් එකෙන් බැස්සා. මෙන්න මෙතන ඔයාලට බහින්න ලේසියි. මොකද මෙතන එහා පැත්තේ අපේ දකුණු අත පැත්තට වෙන්න තියෙනවා කැල්සයිට් ෆැක්ටරියක්. අන්නේ ෆැක්ටරිය ළඟ තමයි බහින්න ඕනේ. එතනින් බැහැලා මෙන්න මෙතනින් තියෙන වම් අත පැත්තට තියෙන පාරේ තමයි ඔයාලා මේක බලන්න යනවා නම් යන්න ඕන. ඉතින් ඔයාලා වාහන වලින් එනවා නම් ප්‍රශ්නයක් නෑ. වාහනේ මග දාලා යන්න පුළුවන්. කොහොමද මේක බලන්න යද්දි වාහනේ මග දාලා අපිට පයින් යන්න තියෙනවා කිලෝමීටර එකක් වගේ ප්‍රමාණයක්. කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ. කැලයක් කියන්නේ මේක රජවක රක්ෂිතය. මේ රජවක රක්ෂිතය හරහා තමයි අපිට මේක බලන්න යන්න තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මෙතන අලිවැටක් තියෙනවා. අපි මේ අලිවැට පාස් කරගෙන එහා පැත්තට යන්න ඕනේ. කියන්නේ අපි මේ අලිවැට පාස් කරගෙන ඉස්සරහට තමයි යන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ පොඩි අඩිපාරවල් තමයි තියෙන්නේ යන්න. ඉතින් හරිම ෂෝක්, හරිම ලස්සනයි, පරිසරයත් හරිම ලස්සනයි. හරිම හේවණයි. ඉතින් මේක රක්ෂිතයක්. ඉතින් කැලේ තියෙන්නේ දෙපැත්තෙම. ඉතින් හරිම හේවණයි. ඒ නිසා මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න අද අපි දෙන්න විතරක් නෙවෙයි මේ ගමන යන්නේ. අපි දෙන්නත් එක්ක තවත් 3 දෙනෙක් එකතු වුණා. අපි නංගි ඉන්නවා. ඊට පස්සේ අයියාගේ අක්කගේ පොඩි බබයි තමයි ඉන්නේ. ඉතින් අපි අද 5 දෙනෙක් එක්කම තමයි මේ ගමන යන්න ආවේ. මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ. හරිම කූල් මේ හරි. හේවණයි. අලි දෙටික් තියෙන හැකි. ඉතින් මෙන්න මේ පොඩි කොල්ලගෙන් බේරෙන්න බෑ. අපිට වතුර වලක් දැක්කොත් පනින්න හදනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා පොඩ්ඩක් මූණෙන් සෝදගෙන තියන්න පුළුවන්. වතුර සීතලයි. මාර ෂෝක්. එහෙ බහින්න බෑ. මේ මෙතනින් බහින්න මෙතනින්. ඔය ඉස්සයි මහන්සිලා එන කට්ටියට මෙතනට ඇවිල්ලා මූණකට හොදගෙන යන්න පුළුවන්. අපි මේ පාර යන අතරතුර අපිට හම්බුනේ තවත් ලස්සන වතුර පාරක්. මාරම කූල් එකක් තියෙන මේ වතුර ටික.
යකෝ 10 11 15 කවුද පුතේ ගණන් කියලා දුන්නේ? අසුදු මහත්තයා? මාමද? ඉතින් ඔන්න ඔය විදිහට මේ පොඩි එක්කිනාවන්ගේ කෝලම් කතා ටිකත් අහගෙන අපි ඉස්සරහට ගියා. ඕ තව එකක් තියෙනවද? හලෝ කූල් එක. අනේ පිස්සු. මෙයාලා ක්‍රීම් ගාලා නැහැ. මෙයා බොරු කියන අපි මේ බොරුවට මේ වීඩියෝ එකට ගන්න කූල් එක. මේ යන්න දෙන්න වතුර මං කිව්වේ ගාලට පයින්න කියලා. යන්නේ කොහොමද වඩාගෙන බස් වල? එපා පයින්න එපා. එක්කන් යන්නේ නැහැ හොඳේ. මේ ටික ගන්නම වඩාගෙන. ආයි පණී මල්ලි. ඔය කොහෙද වතුර පොඩි යන්නේ? මේ මඩ කොට යන්නේ. මඩ සෑහෙන උතුරු පාරවල් තියෙනවා මේකේ. ගොඩක් සද්ද හෙනවනේ. නැන්ද ඒ නැන්ද නෑ නැන්ද මට බෑ. කප්පටියා. මම හැංගුණාම මේ බීඹෝදේ මගේ අතේ. නැන්ද මට බීම චුට්ටක් බොන්න ගියේ මේක අරන් ඉන්නකො. ඔන්න ඉතින් මෙන්න මෙතනත්
අලි වැටක් තියෙනවා. මේ අපි මෙන්න මෙතන අලි වැට ළඟින් දකුණු අත පැත්තට තමයි යන්න ඕන. අල්ලන්න එපා. කියන්නේ මම අලියට ගහගෙන මම අල්ලන්න තු යන්නේ. හොට්ටා. ඔයාට නමඩව ගන්න. බලන්න ළමයි බලන්න. දැන් ඉස්සරහට දෙක මේ පැත්තට දාන්න. අතපය විසික් කරන්න එපා. කො ඉන්න මං ගන්න. යන්නේ ඉස්සර. මෙතන ඉඳන් පොඩි පටු පාරක වගේ යන්න තියෙන්නේ. මේ අයින් අලි වැටක් තියෙනවා. මේ පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. කරන්ට් එක නම් නැතුව ඇති. මේකට පරිස්සමෙන් යන්න. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව පොඩ්ඩ දුරකින් අපි උණු ගල් පොකුල බලන්න යනවා. පුළුවන් ඉතින් වඩාගෙන යන්න. මේ හතර දෙනෙක් ඉන්නෝනේ. හ්ම්. Donde salva, salva. Mumbai mana itu pahar wahal tu. Cah, pilanggai, langgai, langgai. Sabde? අපි ආවද? Kau dah kau perlu balance.